රජයේ වැඩි කළ දීමනාව ලබා දෙන ලෙස වතු සේවක සංගම් වතු හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. විපක්ෂයේ සිදු කරන විරෝධය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි ඔවුන් පවසන්නේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ලංකා වැවිලි සේවා සංගම් මේ බව කියා සිටියා. මේ රටේ වතුකම්කරුවෝ මේ රටේ අනෙකුත් මහජනයා වගේ මේ බදු මුදල් ගෙවන අය. ඒ නිසා අපි විශ්වාස කරන්නේ රජය විසින් ලබා දුන්න සහනය මේ රටේ දරිද්‍රතාවයේ පතුලටම වැටලා ඉන්න වතුකම්කරුවෝ වෙනුවෙන් පීඩිතයෝ වෙනුවෙන් ලබා දුන්න සහයෝගය. ඒක අපි අගය කොට සලකනවා. රජය විසින් අන්තාසන්න වතුකම්කරුවන්ට ලබා දෙන සහනය වෙනුවෙන් විපක්ෂීය විරෝධයක් ලගනවා. අවුරුදු 76ක් තිස්සේ ওই දෙගොල්ල මාරුවෙන් මාරුවට කරලා ඕගොල්ලන්ගේ ජනතාව ආණ්ඩු කරණෙන් ඈත් කරලා තියෙනවා. අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ විපක්ෂීය භූමිකාවෙනොත් එළියට දාන දවස වැඩි ඈතක නෙවෙයි. වතුකම් ජනයාගේ විරෝධය එල්ලනකොට පොල් ගහනකොට මිරිස් සම්බරනකොට විපක්ෂයේ මතය වෙනස් වෙනවා. මේ වගේ විහිළුකාරී තත්ත්වයකටද විපක්ෂය පත් වෙලා තියෙන්නේ. මේ මොහොතේ මේක උත්තරයක් වුණාට දිගින් දිගටම වතුකම් කරන වෙනුවෙන් මේ වැවිලි සමාගම් ඔවුන්ට හිමි වැටුප ලබා දීමට කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරනවා. රජයට යෝජනා කරන්නේ වතු ශාස්ත්‍රය පිළිබඳව ප්‍රතිසංස්කරණයක් දෙසට ගමන් කරන්න කියලා. එවනම් වතු පෞද්ගලීකරණය කිරීමෙන් රජයේ අපේක්ෂාව නිටු වෙලා තිබෙනවද නැද්ද කියලා කල්පනා කරන්න දැන් වෙලාව.